මොකද මං අඟුරුවාදීන සේවකයෙක් හැටියට 1956 මං ගල්කිස්ස හොට්ටේ ආවේ කුලී කාර්යයක් හැටියට. එතකොට මට හරියටම 20 කසාද පැද්දා. ඒ 20 තමයි ගල්කිස්ස මහ හොටලේට ආවේ අඟුරුවාදීන. එතන ඉඳන් අද වෙනකන් ඒ ස්ථානේ මගේ. අනිවාර්යයෙන්ම කොරෝනා එන්නේ ඉස්සෙල්ලා ගෲප් 4ක් 3ක් එනවා ලංකාවට මගෙන් ඒ ආහාර ඉගෙනගෙන දැන් රෙස්ටොරන්ට් දාලා දෙනවා එන්නේ. විශේෂයෙන්ම තරුණ පරම්පරාවෙන් ඉල්ලා හිටිනවා මං දරුවනේ මොනවා හරි කමන්නේ වෘත්තියක් හොයාලා බාරගත්තා. ඒ ආයතනයේ ආරක්ෂාන්න ඒ ආයතනයේ ඉදිරියට ගෙනියන්න බලන්න ඔබලාට කවදා කරනවා. මොකද මම ගල්කිස්ස හොටලෙට එනකොට මට තිබුණේ එක සරමයි මේස්පෙනියන් දෙකයි සිරප්පු කෑලි දෙකයි විතරයි. මම නානවා සරම වේරෙනකම් මම නානවා. වේරුණන් පස්සේ තමයි සරම ඇඳගෙන යන්නේ. ඉන්න තැනක් තිබුණේ. පොල්ලතු අනුන්ගේ කිදමක පොල්ලතු මඩුවක පස්සේ. අද මට ගෙවල් තියෙනවා. ගෙවල් දෙකක් තියෙනවා. යාන වාහන. කොහෙන්ද මේ පබ්ලික් කරන්නේ නෙවෙයි ආයතනෙ තියෙනවා. ඒක මම විශේෂයෙන්ම මම ඒ ආයතනයට පින් දෙනවා. මම කවදා හරි මේ ආයතනෙ යනකොට මමයි මගේ හාමිනේ යවිලා බිල්ඩිමට දන ගහලා වැඳලා අවසර අරන් තමයි මම උතනින් එළියට බහින්නේ. අවුරුදු 66ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. ආයතනයක් තුල අඟුරු අදින්න ආපු කොළු ගැටේකට පුළුවන් නම් කල්කිස්ස මහා හෝටලේ ප්‍රධාන සුපවේදියා වෙන්න. කලපුරුද්දෙන් පළපුරුද්දෙන්ද ගියේ ඉගෙනගෙනද ගියේ කොහොමද ගියේ ඒ ගමන? පළපුරුද්ද